කොල්ලොන්ට පුළුවන් ප්‍රශ්න 1000ක් වුණත් තියාගෙන මුකුත් නැති ගානේ hina වෙලා ඉන්න. කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට පුළුවන් ඒ දෙකට. සාමාන්‍ය මලගෙවල් වල වැඩිපුර මඩන්නේ කවුද? කොල්ලොන්ට නෝ. මට කියනවා මලගෙවල් යනවානේ. ගිහිල්ලා නයිට් එකේම ගහනවනේ කට්ටිය. මලගෙවල් වල වැඩිපුර මඩන්නේ කවුද? ගෑනු අඬන්නේ. කොල්ලෝ අඬනවා. අඬන්නේ. කොල්ලෝ අඬනවා. අර මහා හයියෙන් බෙරිහන් දීලා අඬන්නේ නෑ. කොල්ලොන්ට පුළුවන් ඕන ප්‍රශ්නයක් දරාගෙන මොකක්වත් නැති ගානට hina වෙලා ඉන්න. ඒ කොල්ලොන්ගේ හැටි. එහෙම තමයි කොල්ලෙක් වෙන්න ඕන ළමයි. එයා ළමයිට වඩා. ඇයි ඒ? මම හැමදෙස්සම කියන්නේ ජීවිතේ ප්‍රශ්න වැඩිපුර වෙන්නේ කාටද? වගකීම් පාර දෙන්නේ. කොල්ලොන්ට. බලනකො ඉස්සරහට එන ප්‍රශ්න කන්න උනේ. ආයි තේලල් කාලේදී කියලා මේ පන්තියේ වාඩි වෙන්නේ.